ආයිබෝන් දුවේ පුතේ ගැටලු අංක 50 අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ගැටලුව දීලා තියෙන්නේ මේ රූපයක් දීලා අපිට මේ රූපේ තියෙන ඍජු කෝණ. රූපේ ඍජු කෝණ. මේ වචනේ හරි වැදගත්. ඒක පාට කරගන්න දරුවෝ රූපයේ හරි රූපයේ කියන වචනේ පාට කරගන්න. රූපේ තුලවත් රූපේ පිටතවත් නෙමෙයි කියන්නේ. දැන් තුල කිව්වොත් ඇතුළ. පිටත කිව්වොත් රූපෙන් එළියේ. රූපයේ කිව්වොත් තුල සහ පිටත කියන දෙකම අදාළ වෙනවා. නිසා මේක හරි වැදගත් වෙනින්ද අවධානය යොමු කරන්න. හරි. ඊළඟට අවස්ථාව තමයි මේ ඍජු කෝණ කිව්වොත්. එතකොට පුතේ මේ මතක තියාගන්න මෙන්න මේ වගේ එල් අකුරක් නැත්නම් සරල රේඛා දෙකක මේ වගේ මුල්ලක්. අපි කියන අංශක 90ක මුල්ලක්. හරි. මේ වගේ මුල්ලක් ආවොත් ඕක අපි කියන ඍජු කෝණ අවස්ථාව. හරි. මේක ඍජු කෝණ. මේක ඔයාලට පේනවා ඇති මේ 90 නෑනේ අඩුවක් තියෙන්නේ මේ. එහෙනම් මේක ඍජු කෝණයට වඩා අඩු කෝණයක්. ඍජු කෝණයට වඩා අඩු කෝණයක්. හරි. එතන මේක පුතේ බලන්න ඍජු කෝණයට වඩා මේ රේඛාව මේ පොඩ මේට වැඩි වෙලානේ. එතන මේක අපි කියන ඍජු කෝණයට වඩා වැඩි කෝණයක් කියලා. එතන පුතාලා තේරුම් ගන්න. හරි. මේක ඍජු කෝණ අවස්ථාවක්, මේක අඩු කෝණ අවස්ථාවක්, මේක වැඩි කෝණ අවස්ථාවක්. කියන්නේ ඍජු කෝණයට වඩා අඩුයි, ර්ජු කෝණයට වඩා වැඩි. ඒතර ඔය අවබෝධය ගන්න. හරි. ඔන්න දැන් මේ අවස්ථා තුන අදාළ කරගෙන අපි මෙතනට එනවා. හැබැයි අපෙන් ආන්නේ ඍජු කෝණ ගණනනේ. අපෙන් ආන්නේ මේක. මේ වගේ මුළු කීයක් තියනවද කියලායි අපෙන් ආන්නේ පුතේ. ඒතර අපි මේ රූපය බලන්න ඕනේ. රූපේ තුල වගේම පිටත තියෙන්නත් පුළුවන්. රූපයේනේ. ඒ රූපය කිව්වම මෙතනට ආйти රූපයේ තුල ගන්න පුළුවන්. ඒ වගේම රූපයෙන් පිටත ගන්න පුළුවන්. හරි. රූපේ තුල රූපේ පිටත. ওই දෙකම ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට අපි බලනවා මුලින්ම රූපයේ තුල තියෙන ඍජු කෝණ මේ. මෙතන අපිට එකක් ගන්න පුළුවන් මේ බා. මේ මුල් වල ටික මාක් කරගෙන යන්න. 1යි 2යි 3යි 4යි. එතකොට තුල ගත්තාම කීයද පුතේ? රූප 4ක්. මේ ඍජු කෝණ 4ක් තියෙනවා. අපි පිටත මාක් කරගමුද? පිටත ආවම මෙන්න මෙතන එකක් තියෙනවා. මෙතන ගන්න බෑනේ මේ. මේක වැඩි කෝණයක්. මෙතන ගන්න බෑ. මේක අඩු කෝණයක් නේ. එහෙනම් පිටත ගත්තම පිටත 1යි. එහෙනම් මුළු ඍජු කෝණ ගණන කීයද? 5යි. මේක ගන්න බෑ. මේක අඩු කෝණයක්. මේක ගන්න බෑ. මේක ගන්නත් බෑ. හරි. ඒතර මේ ටික තමයි අපිට ගන්න තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ඒතර මේකේ වැදගත් තියෙන්නේ රූපයේ කිව්වම තුල සහ පිටත මේ දෙකම අදාළයි. ඒතර ඍජු කෝණ අවබෝධය දරුවෙක්ට තියෙන්න ඕනේ. මේ හොඳින් තේරුම් ගන්න පුතේ විභාගෙ ජය ගන්න පුළුවන්. අපි ක්‍රමානුකූලව දැනුම එකතු කරගමු. ගැටලුවෙන් ගැටලුව. එහෙනම් දරුවෝ ජය වේවා.